ඊට සෝලර් සිස්ටම් එකක් හදාගන්න ඉන්න ඔයගොල්ලොන්ට අපි ගෙනල්ලා තියෙනවා නියම භාණ්ඩයක්. මේක තමයි ලංකාවේ අඩු මුදලට ගන්න පුළුවන් MPPT charge controller එක. අපි ගාව තමයි අඩු මුදලට තියෙන ලංකාවේ. මේක 25 ampere 25 ampere charging controller එකක්. ඒ ගාණ වෙන්නේ රුපියල් 11900ක්. එතකොට අපි මේකට අමතර ගාණක් නැතුව වෙන තැන්වල අමතර ගණන් ඉල්ලනවා. තව රුපියල් 2000ක් දෙන්න වැඩිපුර තව 3000ක් දෙන්න වොරන්ටියක් දෙන්නම් එහෙම කියලා. ඒ වුණාට එහෙම නැහැ අපි. හැම ගන්න හැම භාණ්ඩයකටම අපේ අනිවාර්ය වොරන්ටියක් තියෙනවා. මේකටත් අපි දෙනවා අවුරුද්දක වොරන්ටියක් ඒ ගානටම. ඊට පස්සේ ගණන් අඩු කරලා වොරන්ටි නැතුව දෙනවද එහෙම නැහැ. අපි දෙන්නේ ඒ ගානට වොරන්ටියකුත් එක්ක තමයි දෙන්නේ කෙලින්ම කන්ට්‍රෝලර් එක. මේක ඇම්පියර් 25 සෝලර් charging MPPT කන්ට්‍රෝලර් එකක්. මම එතකොට ඔයාලට මේකේ තියෙන සර්කිට් බෝඩ් එක වෙන්න නම් ඇතුළේ තියෙන මෙන්න මේක තමයි එන බෝඩ් එක. මේ තියෙන ඉන්ඩක්ටර් එකකුත් එනවා. මේ තියෙන්නේ කෙලින්ම තියෙන සර්කිට් බෝඩ් එකමයි. මේක තනිකරම MPPT. ඒ කියන්නේ සමහර ඒවා තියෙනවා PWM controllers වලත් MPPT ගහලා එන බොරු ඒවා තියෙනවා. මේක එහෙම ගන්න නෙවෙයි කෙලින්ම MPPTම controller එකක්. හරි. එතකොට අපි කෙලින්ම මේවා වොරන්ටි ආවමත් කෙලින්ම මේක අපි මේ වගේ පාස්සලා කරලා කිසිම දෙයක් කරලා දෙන්නේ නැහැ. වොරන්ටි ආවමත් අපි කරලා දෙන්නේ කෙලින්ම බෝඩ් එකට බෝඩ් එකක් මාරු කරනවා. එතකොට මේක මේ විදිහට කූලින් ෆෑන් එකක් එනවා. මේකේ කූලින් ෆෑන් එක ඔන්න වෙන්නේ මේකේ ටෙම්පරේචර් එක යම් ගානකට වඩා වැඩි වුණාට පස්සේ. එතකොට එන්නේ එක නිසා මේ බෝඩ් එකේ ආරක්ෂාව ගොඩක් කාලයක් තියෙනවා මේ කූලින් ෆෑන් එකෙන් හින්දා. සමහර MPPT controllers වල කූලින් ෆෑන් මොනවත් එන්නේ නැහැ. ඒ වගේ ඉතින් වැඩිපුර පිච් වෙන්න සම්භාවිතාවයක් තියෙනවා බෝඩ් එක. එතකොට මේකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. කූලින් ෆෑන් එකකුත් ඇවිල්ලාම තියෙනවා. එතකොට මෙතන ඩිස්ප්ලේ එක තියෙනවා. ඔයාලට මෙතන බටන් දෙකක් තියෙනවා. මේ බටන් දෙකෙන් ඔයාලට ඒ කැමති ඇඩ්ජස්ට්මන්ට් ටික කරගන්න පුළුවන්. ඒ කියන්නේ ෆ්ලෝටින් වෝල්ටේජ් එක හදන්න, කට් ඔෆ් වෝල්ටේජ් ටික හදන්න පුළුවන්. එතකොට මෙතන 30 ampere fuse එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන USB port එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට ෆෝන් මොනවා හරි තියෙනවා charge කරගන්න පුළුවන් මෙතනින්. එතකොට මේක 12 volt සහ 24 volt කියන බැටරි සප්ලයි දෙකටම වැඩ කරනවා. එතකොට ඔයාලට 12 volt බැටරි සප්ලයි එකක් දීලා watt 375ක් වෙනකන් පැනල් දාගන්න පුළුවන්. watt 375ක් වෙනකන් පැනල් දාගන්න පුළුවන්. 24 volt බැටරි සප්ලයි එකක් දීලා ඔයාලට watt 720ක් වෙනකන් පැනල් දාගන්න පුළුවන්. එතකොට පැනල් වල වෝල්ටේජ් එක අනිවාර්යයෙන්ම 18ත් 80ත් අතර තියෙන්න ඕනේ. පැනල් වල වෝල්ටේජ් එක 18ත් 80ත් අතර තියෙන්න ඕනේ. එතකොට එන්නේ විදිහට ඔයාලට පැනල් දාගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මේක මදි නම් තව අපේ කන්ට්‍රෝලර්ස් තියෙනවා. ඒ කන්ට්‍රෝලර් එකකින් උනත් අපෙන් ඕඩර් කරගන්න පුළුවන්. ඒකටත් 1 year warranty එකක් හම්බ වෙනවා. අපිට ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නම් අපේ නම්බර් එක තියෙනවා 077 1 580 520 077 1 580 520. ඒ නම්බර් එකට WhatsApp message එකක් හරි call එකක් හරි දාලා මේක වැඩි විස්තර දැනගන්න පුළුවන්. නැත්නම් ඔයාලට අපේ ඔයා මේක බලන්නේ Facebook එකකින් නම් Facebook එකේ Messenger එකෙන් අපිට message එකක් දාලා මේ විස්තර දැනගන්න පුළුවන්. දැන් මේක on කරලා පෙන්නන්න කොහොමද වැඩ කරන්න කියලා. හරි දැන් මම ඔයාලට මේක පෙන්වන්න ඕන නිසා 12 volt බැටරි සප්ලයි එකකට සම්බන්ධ කරලා තියෙන පැනල් මොනවද සම්බන්ධ කරලා නැහැ. එතකොට මෙන්න මෙතන තමයි ඔයාලට බැටරිය සම්බන්ධ කරගන්න තියෙන්නේ. මෙතන පෙන්වන්නම තියෙනවා. මෙතන තමයි solar panels ධනාග්‍ර ඍණාග්‍ර සම්බන්ධ කරගන්න තියෙන්නේ. එතකොට මෙතන ඔයාලට මේකෙන් output එකක් ගන්න ඕන මෙතෙන්ට සම්බන්ධ කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි මේක තියෙන්නේ. මෙන්න මේ විදිහට display එක වැඩ කරනවා. දැන් ඔය පෙන්වන්නේ power එක. ඒ කියන්නේ solar panel එකෙන් එන power එක තමයි P අකුර මෙන්න මෙතන තියෙද්දි පෙන්වන්නේ. ඒ කියන්නේ watt එන ගාන. ඊට පස්සේ මෙතන ampere ගාන පෙන්වනවා. ඊළඟට voltage එක පෙන්වනවා battery වල. අන්න ඒ විදිහට තමයි මේ display එකෙන් පෙන්වන්නේ. ඊට පස්සේ මේවා ඔයාලට මේ අඩු වැඩි කරගන්න මෙතන ඔබාගෙන ඉඳලා ඒ වෙනස් කරගන්න ඔක්කොම පුළුවන්. ඔන්න ඔය විදිහට ඒ කට් ඔෆ් වෝල්ටේජ් එක මම මේව කරේ. ඒ විදිහට කරගන්න පුළුවන්. ඒ කරගන්න විදිහ ඔක්කොම මේකේ නෝ යූසර් මැනුවල් එක. මේ යූසර් මැනුවල් එකේ තියෙන ඔක්කොම විස්තර කරගන්න ඕන විදිහ ඔක්කොම බැටරි සම්බන්ධ කරගන්න ඕන විදිහ ඔක්කොම කියලා තියෙනවා මේ යූසර් මැනුවල් එකේ. ඔයාලට වෙළඳ පොලේ solar charging controllers වර්ග දෙකක් දැක ගන්න පුළුවන්. එකක් තමයි PWM කියන එක. අනිත් එක තමයි මේ විදිහට MPPT කියන එක. එතකොට PWM කියන එකේ තියෙන වෙනසයි මේකේ තියෙන වෙනසයි ගත්තොත් වෙන්නේ PWM කියන එකෙන් ඔයාලට solar panel වලින් හම්බෙන සම්පූර්ණ ශක්තිය ඒ කියන්නේ වොට් ගාන ලබා ගන්න බෑ. ඒ වුණාට මේ MPPT එකක් දැම්මොත් ඒ සම්පූර්ණම ශක්තිය නැත්නම් වොට් ගාන ලබා ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ඔයා හිතමුකෝ ඔයාලා 250ක වොට් පැනල් එකක් සම්බන්ධ කරනවා කියලා PWM controller එකකට රුපියල් 1500ට අන්න ඒක නම් වලට ඔය PWM controllers ගන්න තියෙනවා ලංකාවේ. එතකොට වෙන්නේ ඔයාලට හම්බෙන්නේ එකකින් වොට් 150ක් නැත්නම් වොට් 100ක් ඒ කියන සම්බන්ධ කරන බැටරිය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. අන්න ඒ විදිහට බැටරියට අනුකූලව එයාලා ඇම්පියර් ගානත් අඩු කරලා තමයි එකෙන් PWM controller එකෙන් ශක්තිය ගන්නෙ. එතකොට මේ MPPT charge controllers වලින් වෙන්නේ ඇම්පියර් ගානයි වෝල්ටේජ් එක ලස්සනට වෙනස් කරලා බැලන්ස් කරලා ඒ හම්බෙන ශක්තිය ඒ කියන්නේ solar panel එකෙන් ජෙනරේට් කරන ශක්තිය ඒ කියන්නේ watt 250 එකක් දැම්මොත් watt 250ම වලට බැටරියට charge කරගන්න සහ ඔයාලගේ වැඩ කටයුතු කරගන්න මේකෙන් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට තමයි solar charging controller එකේ පැකේජින් එක එන්නේ. මේක පැකේජින් එක අන්බොක්ස් කරොත් මුලින්ම ඔයාලට තියෙනවා බලා ගන්න මේකේ user manual එක තියෙනවා. මෙන්න මේ විදිහට user manual එක තියෙනවා. මම කලින් පෙන්නන්න නැති. හරි මේ විදිහට තියෙනවා. ඊළඟට තියෙනවා fuse set එකක්. මෙන්න මේ විදිහට ampere 30 fuse දෙකක් තියෙනවා. මේකෙත් එකක් එනවා. එතකොට මෙතන තියෙනවා ඊළඟට solar charging controller එක. මෙන්න මේ විදිහට තියෙනවා. මෙන්න මේ විදිහට solar charging controller එක තියෙනවා. මේක protective film එකක් එන්නේ මේකේ. අන්න මේ විදිහට quality එකට බලා ගන්න පුළුවන් ඇලුමිනියම් වලින් හදපු frame එකක තියෙන්නේ. ඔයාලට PWM එකක් ගන්න ඉදි රුපියල් 1500ට 2000ට 3000ට එක එක ගණන් වල තියෙනවා PWM. බොරුවට සල්ලි නාස්ති කරගන්න එපා PW controllers අරගෙන. මොකද solar panel වලින් හම්බෙන ශක්තිය ඒ විදිහටම ලබා ගන්න බෑ PWM controllers වල. ඒ ගානක් දාලා
MPPT charging controller එකකටම යන එක තමයි වඩා සුදුසු වෙන්නේ ඔයාලට solar panel එකෙන් හම්බ වෙන උපරිම ශක්තිය ලබා ගන්න. එතකොට අපේ ගාව මේක රුපියල් 11900ක් වෙන්නේ. ඔයාලට වැඩි විස්තර ඕන නම් අපේ නම්බර් එක තියෙනවා 0771 580 520. අන්න ඒකට WhatsApp message එකක් දාන්න නැත්නම් අපේ Facebook එකෙන් ඔයා මේ වීඩියෝ එක බලනවා Facebook page එකට message එකක් දාන්න. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන් මේක ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. අපි cash on delivery දීවරෙන් පුරා කරනවා. cash on delivery දැන් යන්නේ 450ක් වෙන්නේ. cash on delivery ලංකාවටම දින 4ක් ඇතුළත වැඩ කරන දින 4ක් ඇතුළත ගන්න පුළුවන්. ඔයාලා bank deposit කරොත් ඔයාලට අද දැම්මොත් ඊළඟ වැඩ කරන දවසේ කියන්නේ හෙට හරි ඊළඟ වැඩ කරන දවසේ ලබා ගන්න පුළුවන්. නිවාඩුව මොනවත් නැත්තම් ඊළඟ වැඩ කරන දවසේම ඔයාලා ගෙදරටම bank deposit කරොත් ලබා ගන්න පුළුවන්. ඒතකොට cash on delivery තියෙනවා, bank deposit උත් තියෙනවා. ඔයාලට කැමති විදිහකට order ගන්න පුළුවන්. ඊට අමතරව coco payment උත් අපි ගාව තියෙනවා. coco payment එකෙන් ඔයාලට වාර්ෂික වශයෙන් ගෙවලා මේක ගන්න පුළුවන් මාස 3කින්. අන්න ඒ විදිහට අපේ මේක order ගන්න පුළුවන්. නැත්නම් අපේ කලුතර තියෙනවා අපේ showroom එකට ඇවිල්ලා check කරලා බලලා ඔක්කොම කරලා ගන්න පුළුවන්. අපි අනිවාර්යයෙන්ම මේකට 1 year warranty එකක් හම්බ වෙනවා. එතකොට අපි මෙතන warranty sticker එකක් ගහලා එවනවා. ඒවා damage කරගන්න නැතුව තියාගන්න ඕනේ. අපි bill එක තියාගන්න ඕනේ. warranty claim කරගන්න. එතකොට warranty claim කරොත් වෙන්නේ මේ විදිහටම ඔයාලට අපි board එක පිටින්ම මාරු කරලා දෙනවා. කිසිම මේවා පාස්සල කරලා ගලවලා කිසිම දෙයක් හදලා දෙන්නේ නැහැ. මේක මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කෙලිම board එකට board එක මාරු කරලා දෙනවා.